ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා තාමත් මාව subscribe කළා නැත්නම් subscribe කළා මාත් එක්ක එකතු වෙන්න කියලා ඉතා ආදරෙන් මතක් කරනවා. පැවති නිමේෂයක නිහඬිය බිඳිමින් මිනිසුතුමා අවසන් නඩු තීන්දුව ලබා දෙන ලදී. මා විත්ති කූඩුවේ සිට ඔහේ බලා සිටියෙමි. පැමිණිලි පාර්ශවය නියෝජනය කළ නිර්මලා නොහොත්න් මාගේ නීත්‍යානුකූල බිරිඳ ක්ලාන්ත වී ඇදවැටෙනවා දුටිමි. සකඳ මලත්න් බඹළු වැලක් මෙන් බැඳී සිටි ඇයත් මමත් මේ මොහොතේ පටන් තවදුරටත් විවාහක අඹුසැමියන් නොවන බවට නීත්‍යානුකූල ප්‍රකාශයට පත් කරන ලදී. මා විත්ති කූඩුවෙන් දැස්සෙමි. දික්කසාද නඩුවෙහි සියලු කටයුතු අදින් අවසන් වූ බැවින් උසාවි භූමියෙන් දිව්‍යා හා මා පිටත් වූයේ මහත් සැහැල්ලුවකිනි. අප දෙදෙනා යන දෙස උසාවි භූමියෙහි වූ විශාල මාරගස මුල සිට නිර්මලා අරුමුණකින් තොරව බලා සිටිනවා දුටුවෙමි. ඇයගේ දෙපසින් දියණියන් දෙදෙනාද විය. වහා දිව ගොසින් වෙනදා මෙන් ඔවුන් දෙදෙනා වැළඳ ගැනීමට සිටු නමුත් දිව්‍යා මාගේ උරහිසේ එල්ලී සිටි බැවින් එම අදහස යටපත් කරගතිමි. හොඳ වෙලාවට නේද ඒ ගෑණි වන්දිල්ලුවේ නැත්තේ. ඈතින් බලා සිටි නිර්මලා දෙස සමච්චල් සහගත සිනාවක් පාමින් දිව්‍යා මාහට පැවසුවාය. ඒ පිළිබඳව මා දිගින් දිගටම නොසිතුවෙමි. මාගෙන් වන්දියත් පවා නොඉල්ලා දික්කසාද වූ නිර්මලා දරුවන් දෙදෙනාත් සමගින් ඉදිරියට ජීවත් වන්නේ කෙසේද යන්න මා දැන නොසිටියෙමි. කිසිත් නොකියා දිව්‍යාගේ නවීන පන්නේ කාර් රථයට නැගුණෙමි. දිව්‍යා යනු බොහෝ කලක් පිටරටක පදිංචි වී සිටි කාන්තාවක් විය. මාහට වඩා වසර 2ක් පමණ වැඩිමල් වුවද ඇයගේ වයස ඒතරම් පෙනුනේ නැත. ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයෙකු හා විවාහ වී සිට ඇති ඇයට එම සැමියාගේ හදිසි වියෝවෙන් පසු සියලු ව්‍යාපාර හා දේපළවල අයිතිය ලැබී තිබිණි. ඉන්පසු එංගලන්ත ජාතිකයෙකු සමග විවාහ වී ඇති අතර එම විවාහයේද වසරක පමණ කාලයකට සීමා වී ඇත. දිව්‍යා මාහට හමුවන්නේ එක්තරා සන්ධ්‍යාවක මුහුදු වෙරළේදීය. වෘත්තීය චිත්‍ර ශිල්පියෙකු මා බොහෝ සන්ධ්‍යාවන් වල මුහුදු වෙරළෙහි මාගේ ඊසල් එක දිගහැර ඒ අසල වාඩි වී සිතුවම් ඇඳීමට පුරුදු වී සිටියෙමි. එවන් අවස්ථාවන් වලදී බොහෝ දෙස් විදෙස් සංචාරකයින් මාගේ සිතුවම් මිලදීගත් අතර තවත් සමහරෙක් මුදල් ගෙවා මා ඉදිරියේ සිට ඔවුන්ගේ සජීවී පුද්ගල සිතුවම් අන්දවා ගත්තෝය. එතුළින් ලද ආදායම මට මහත් අස්වැසිල්ලක්ද විය. Excuse me, මට ටිකක් කතා කරන්න පුළුවන්ද? එක්තරා සන්ධ්‍යාවක සිතුවමක් අඳිමින් සිටින අවස්ථාවක කාන්තාවක් මා අසරට පැමිණියාය. සිතුවමෙන් ඇස් මුදවා මා ඈ දෙස බැලුවෙමි. කොණ්ඩේ කොටද කපා කළු පැහැති අවු කන්නඩියක් පැළඳ කොට ඩෙනිම් සායකින් සහ අත් නොමැති ටී-ෂර්ට් එකකින් සැරසුන රූමත් කාන්තාවක් මා ඉදිරියේ විය. සැඳැහිරු එළියට ඇයගේ සිව්මැලි සම දිලිසුනි. කියන්න මැඩම්, මොකද්ද මගෙන් වෙන්න ඕන? මිස්ටර්, මම දිව්‍යා. මට ඩ්‍රෝවින් එකක් කරගන්න ඕන. හැබැයි දැන් නම් නෙමෙයි. මම දවස් ගාණක් මෙතෙන් යන එන ගමන් ඔයා ලයිව් ඩ්‍රෝවින් කරනවා දැක්කා. මට ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක දෙන්න පුළුවන්ද? මම කතා කරලා කියන්නම් ඔයාට වෙන්න ඕන මොකද්ද කියලා. මා කිසිත් නොකියා පසුම්බියෙහි ඌ විසිටින් කාඩ් පතක්ගෙන ඈ වෙත දිගු කළෙමි. මාහට ස්තුති කර පසුව මා අමතන බව පවසා ඇය පිටව ගියාය. මාහට පිටුපා තාරාවියක් මෙන් තාලයකට ඇවිද යන ඇය දෙස මා මොහොතක් බලා සිටියෙමි. එසේ ඇවිද ගිය ඇය මාර්ගයේ අසල නවතා තිබූ සුඛෝපභෝගී කාර් රථයක නැගී මාගේ ඇස්මානයෙන් නොපෙනී ගියාය. එක් දිනක් රාත්‍රී 12ට පමණ මාගේ දුරකථනය දිගින් දිගටම නාදවන්නට විය. හෙලෝ, කවුද මේ? නිදිමත අතරින් මා විමසුවෙමි. හෙලෝ, can I talk with Mr. Ashan? එහා මානයෙන් ඇසුනේ මත්තු කාන්තා කටහඬකි. මේ රාත්‍රියේ කවුරුන් විසින් මා විමසනවා දැයි මා කුතුහලයට පත්වීමි. ඔව් මිස්, අෂාන් තමයි කතා කරන්නේ. කියන්න, මොකද්ද මගෙන් වෙන්න ඕන? මිස්ටර් අෂාන්, මම ළඟදී බීච් එකේදී වගේ විසිටින් කාඩ් එක ඉල්ලගෙන ගිය ලේඩි. අනේ මට ඔයාට කියලා වැඩක් කරගන්න ඕන. ඔයාට පුළුවන් ද හෙට ඇවිල්ලා මාව මීට් වෙන්න? බය වෙන්න එපා. මම ඒකට ඔයාට හොඳ ගෙවීමක් කරනවා. ඔව් මිස්, පුළුවන්. කොහෙටද මම එන්න ඕන? මා මන්දක් කල්පනා කර විමසුවෙමි. මට කැන්වස් රෙද්දක කලර් ඩ්‍රෝවින් එකක් තමයි කරගන්න ඕන. ඒකට ඕන කරන දේවල් අරන් එන්න පුළුවන්ද? ඇයගේ අවශ්‍යතාවය ඇය සැකෙවින් විස්තර කළාය. ඇයට අවශ්‍ය කුමන වර්ගයේ සිතුමක්ද යන්න මා එම මොහොතේ විමසුමුත් මුණ ගැසුණු පසු ඒ ගැන වැඩිදුර තොරතුරු පවසන බව ඇය විසින් පැවසුවාය.
ඒ අනුව පසුදින මා ඇය මුණ ගැසීමට ඇය පැවසූ ලිපිනය සොයා ගියමි. මරදාන ප්‍රදේශයේ සුවිසල් දෙමහල් නිවාසයක් අදාළ ලිපිනෙහි විය. ගේට්ටුවේ සවිකර තිබූ සීනෝ නාද කළ පසු මුරකරුවකු විසින් ගේට්ටුව ඉවර කළ අතර ඒ වන විට දුරකථන ඇමතුමක් මගින් දන්වා තිබූ බැවින් මා එනතුරු නිවසේ උඩුමහලට වී දිව්‍යා බලා සිටියාය. "Hello, Mr. Ashan. Welcome to my place." සුන්දර සිනාවක් පාමින් ඇය සියුමැලි අත මා වෙත දිගු කළාය. "Hello, madam." "වාඩි වෙන්න අෂාන්. මොනවද බොන්නේ?" "මුකුත් එපා මැඩම්. මම එළියෙන් තේ එකක් බීලා ආවේ." "අයියෝ, ඒකට කමක් නෑ ළමයෝ. අපි මොනවා හරි කෝල් ඩ්‍රින්ක් එකක් බීලා ඉමු." මා සුවිසල් විසිත්ත කාමරයේ සැටිය මත වාඩි වීමි. ගෙතුරට ගිය දිව්‍යා බීම වීදුරු දෙකක් සමගින් තාලයට පා තබමින් නැවත මා දෙසට පැමිණියාය. "මේ අෂාන්, ඇත්තටම මට ඔයාට කියලා ලයිව් ඩ්‍රෝවින් එකක් කරගන්න ඕන. මේක කියවම ඔයා මම ගැන වරදවා හිතන එකක් නෑ කියලා මං හිතනවා." මා කිසිත් නොකියා බලා සිටියෙමි. නැවතත් ඇය හඬ අවදි කළාය. "මිස්ටර් අෂාන්, ඇත්තටම මට කරගන්න ඕන මගේ සජීවී නිරුවත් සිතුවම." ඇය ආයාසයෙන් ඇතිකරගත් සංයමයක් ආරූඪ කරගෙන පැවසුවාය. මා තිගැස්සී ගියෙමි. මාගේ බීම වීදුරුව අතින් ගිලිහි ගොස් බිම වැටි කුඩු පට්ටම් විය. දිව්‍යාගේ සජීවී නිරුවත් සිතුවම ඇඳීමට මාහට දින 10ක් පමණ ගත විය. සැබෑවටම දින 5ක් පමණ කාලයක් තුළ එම සිතුවම ඇඳනිම කිරීමට අවස්ථාව තිබියදීත් මා හිතාමතාම එය මන්දගාමී කළෙමි. සජීවී ගතිය නඩත්තු කිරීමට නම් ඉතා පරිස්සමෙන් කාලයගෙන සිතුවම නිම කළ යුතු බව මා ඇයට ඒත්තු ගැන්වීමි. කෙසේ හෝ එම සිතුවම ඇය බලාපොරොත්තු වූ තරමටත් වඩා ලස්සනට නිම කිරීමට මා සමත් වීමි. ඇය ඒ වෙනුවෙන් මා වෙත රුපියල් ලක්ෂ 1.5ක ගෙවීමක් කළාය. ඒ සැබවින්ම මාගේ මාස 2ක පමණ ආදායමකට සමාන විය. දින 10ක් පමණ කාලයක් පුරාවට සුන්දර කාන්තාවක් වූ ඇයගේ නිරුවත දෙස බලා සිටි මා ඒ වන විට වෙනම ලෝකයක තනි වී සිටියෙමි. බොහෝ විට මාගේ බිරිඳත් ඈ සංසන්දනය කරන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. දරුවන් දෙදෙනෙකු බිහි කර සිටි මාගේ බිරිඳගේ නිරුවතේ වූ අඩුපාඩු මා විසින් දිව්‍යා හා ගලපන්නට පටන් ගත්තෙමි. බොහෝ විට එය මානසික වදයක් දක්වා වර්ධනය විය. එම සිදුවීමෙන් පසු මාගේ සිත දිගින් දිගටම දිව්‍යා දැකීමේ ආශාවකින් පෙළෙන්නට විය. දිව්‍යාද එම දින 10න් පසු මාහට දිගටම දුරකථන ඇමතුම් ගත්තාය. වැඩි කාලයක් යාමට මත්තෙන් අපාත්‍ර ගොඩනැගී තිබූ හිතවත්කම අසම්මත ආදර කතාවක් දක්වා වර්ධනය වූයේ මටත් නොදැනීමය. වෙනදා මා රස කැවිලිගෙන නිවසට එනතුරු පෙරමඟ බලා සිටින මාගේ දියණියන්ගේ දිලිසෙන දැස් පවා මාහට මතක් වුණේ කලාතුරකිනි. දියණියන් දෙදෙනා හා නිර්මලා දැකීමේ ආශාවෙන් වෙනදා වැඩ නිම වූ සැනින් නිවසට දිව යන මා නිවසට නොගොස් දිව්‍යා බැලීමට යාමට පෙළඹුණෙමි. ඒ අනුව දිනපතා හවසට නිවසට ගිය මා සතියකට හෝ දෙකකට වරක් නිවසට යාමට පුරුදු වුණෙමි. මාගේ ක්‍රියාකලාපය හමුවේ නිර්මලා මාගෙන් කරුණු විමසුවත් එවන් අවස්ථාවන් වලදී බොරු තරහක් ආරූඪ කරගත් මා ඇයගේ ප්‍රශ්නවලින් මිදීමට නිෂ්ඵල උත්සාහයක යෙදුණෙමි. මා අතින් දිගින් දිගටම සිදු වූ නොමනා ක්‍රියාවන් හේතුවෙන් දික්කසාදය ලබා දී මා ඇයගේ බැම්මෙන් නිදහස් කිරීමට තරම් ඈ කාරුණික වූවාය. "මං වාට ආදරේ මහත්තයෝ. ඒත් මට ඔයාව බලෙන් ළඟ තියාගන්න ඕන නෑ. ඔයාට මටයි දරුවෝ දෙන්නට වඩා දිව්‍යා වටිනවා කියලා හිතනවා නම් ඉහින් එයා එක්ක ජීවත් වෙන්න. ආදරේ කියන්නේ කැපකිරීමක් මිසක් හිරගයක් නෙමෙයිනේ." ඒ ඇයගේ අවසන් වදන විය. දිව්‍යා සමග එක්තැන් වූ පසු මා වෘත්තියක් වශයෙන් සිතුවම් ඇඳීම නතර කළෙමි. නිර්මලා හා දික්කසාද වීමෙන් පසු මා හා දිව්‍යා නීත්‍යානුකූල විවාහ නොවූයෙමු. විවාහය ලියාපදිංචි කිරීමට මා විසින් ඇයට යෝජනා කළද ඇය ඊට වැඩි කැමැත්තක් දැක්වූයේද නැත. "ආදරේ තියෙනවා නම් කසාල් සහතික මොකටද?" එවන් අවස්ථාවන් වලදී ඇයගේ පිළිතුර ඒ විය. එතැන් පටන් මා ඇයගේ ඉල්ලීම පරිදි ඇයට හිමි හෝටල් ව්‍යාපාරය පිළිබඳව නිබඳව සොයා බලා කටයුතු කරන්නට පටන් ගත්තෙමි. වසරක් පමණ යන තෙක් දිව්‍යා හා මා ඉතා සතුටින් ගත කළෙමු. ඉන්පසු අප දෙදෙනා අතර යම් යම් මතකැටුම් නිර්මාණය වන්නට විය. මා වැඩ නිම වී නිවසට පැමිණෙන විට නිර්මලාමෙන් දිව්‍යා පෙරමඟ බලා සිටියේ නැත. බොහෝ දිනවල මා පැමිණෙන විට ඇය නිවසේ සිටියේද නැත. ඇය මිත්‍රයන් සමග රාත්‍රී ශාල සඳහා ගොස් බොහෝ දිනවල පාන්දර ජාමයේ නිවසට පැමිණියේ
සුරාමතින් මිතුරන්ගේ කරමතිනි. එවන් දිනක පසුවදාමා වැඩට යන තෙක් ඇය අවදිවන්නේද නැත. නැවතමා සවස නිවසට පැමිණෙන විට ඇය නැවතත් පිටව ගොසින්ය. වරක් දෙවරක් මා ඇයට ඒ පිළිබඳව අවවාද කරන්නට ගත් උත්සාහය ගඟට කැපූ ඉනිමෙන් විය. මගේ සල්ලිවලින් මම මොනවා කරාම තමුසෙට මොකදෝයි? තමුසේ කවුද මට උපදෙස් දෙන්න? තමුසෙට මගෙත් එක්ක ඉන්න බැරි නම් යනවා යන්න වද නොදී. දිනක් වෙරිමතෙන් සිටි ඈ මට කෑගසා කී අයුරු මාහට මැවී පෙනේ. දික්කසාද වනතුරුම සැරෙන් වචනයක් කතා කරු නොමැති නිර්මලාගේ වටිනාකම මාහට දැනෙන්නට පටන් ගත්තේ එදින සිටය. අහිමි ලෝකයක මා තනිව ඇති බව මාහට වැටහිනි. දිනක් උදෑසන මා නිවසින් පිටව යනතුරුත් රාත්‍රී සාදයකට ගොස් සිටි දිව්‍යා නිවසට පැමිණ සිටියේ නැත. මාද ඇයට දුරකථන ඇමතුමක්වත් නොගත්තෙමි. ඒ වන විට මාද ජීවිතය කලකිරී සිටියෙමි. මාගේ අහිංසක දරුවන් හා නිර්මලා තනිකර පැමිණ වැඩි කලක් මාහට සතුටින් සිටීමට හැකි වූයේ නැත. දියණියන්ගේ දිවිසෙන දැස් මතක් වන වාරයක් පාසා මා සිතින් මැරි මැරි ඉපදෙන්නට වීමි. ඔවුන් දෙදෙනා තාත්තේ යනුවෙන් මා අමතනවා මට නින්දේදීත් හැන්නට පටන්ගෙන තිබුණි. මා එදින දහවල් 12ට පමණ නැවත නිවසට පැමිණියෙමි. ඒ වන විට පරිසරයම අඳුරු කරමින් අනෝරා වැස්සක් වසිමින් තිබිණි. කාර්වතේ මිදුලේ නතර කරන විට දිව්‍යාගේ වාහනයට අමතරව වෙනස් සුපෝකෝභෝගී ආගන්තුක වාහනයක් මිදුලෙහි නතර කර තිබුණි. දිව්‍යාගේ මිතුරියක් පැමිණ ඇති බවට මා අනුමාන කළෙමි. වැහි සීතල පහ කර ගැනීමේ අරමුණින් උණුසුම් කෝපි කෝප්පයක් බීමට මාහට සිත් පහළ වී තිබුණි. තරප්පු පෙළ නැග ඉහළ මාලයට ගියද දිව්‍යා හෝ වෙනත් අයෙකු දුටුවේ නොමැත. ඉහළ මාලයේ වූ කුඩා මුර්තැන්ගේ වෙත යන අතරමඟ නිදර කාමරෙහි දොර රෙද්ද මෑත් කර බැලුවෙමි. මා දුටු දෙයින් මා වික්ෂිප්ත විය. මා මහත් කම්පාවට පත්වීමි. දෙපා වාරු නැති වූයෙන් උළුවස්සට බරවීමි. දිව්‍යා අපගේ සුව පහසු ඇඳේ අද නින්දකය. ඇයගේ අසලින් ආගන්තුක තරුණයෙක්ද අද නින්දේය. හිස් බීර බෝතල් කිහිපයක් කාමරේ පුරා විසිරී ඇත. දිව්‍යා විසින් ඊයේ දිනේ හැඳ සිටි ඇඳුම ගැලවූ පරිද්දෙන් බිම වැටී ඇත. මාහට කළ යුතු දෙයක් සිතාගත නොහැකි විය. දරාගත නොහැකි අසන්නකමකින් සිත කීරි ගැසී යන්නට විය. තවදුරටත් එහි නොසිට අනෝරා වැසි මැද ඇඳිවත පිටින් ගෙයින් එළියට බැස්සෙමි. අහිංසක නිර්මලාගේ මුහුණ මැවි මැවි පෙනෙන්නට විය. කුසගිනි කියූ විට පොඩි එකෙකුට මෙන්බත් අනා කැවූ චූටි අසනීපයකදී වුවද කලබල වී ආවතේව කරමින් ළඟ සිටි ඇයට දුන් දුක මාහට මේ ආත්මයේදීම පළදී ඇතැයි සිතුනි. නිර්මලාගේ සහ දියණියන් දෙදෙනාගේ දිලිසෙන දැස් අනෝරා වැසි මැදින් මැවි මැවි පෙනෙන්නට විය. යන්නට තනක් හෝ කතා කරන්නට කෙනෙක් මතක් වූයේද නැත. අනෝරා වැස්ස මැදින් පැය 3ක පමණ පාගමනකින් පසු නිර්මලා හා දරු දෙදෙනා සිටින අපගේ නිවස ඉදිරිපිටට පැමිණීමට සමත් වීමි. එය මා සිතාමතා සැලසුම් කර කළ දෙයක්ද නොවිය. එම අවස්ථාවේ මාහට අවැසි වූයේ අවසන් වරට ඔවුන්ගේ මුහුණු දැක ගැනීම පමණි. මා පැමිණෙන විට නිර්මලා දියණියන් දෙදෙනාත් නිවසේ ඉදිරිපස කොටසට වී වැස්ස දෙස බලාගෙන මොනවද කියමින් සතුටු සාමීචයකය. පෙර දිනවලදී නම් මාද එතන සිටියෙමි. වැසි දිනයන්වලදී උණු තේ කෝප්පයක් බොමින් අපි 4 දෙනා සිනාසෙමින් එතනට වී කල්ගත කළ හැටි මාහටමයි මැවී පෙනෙන්නට විය. වර්ෂාව අතරින් හදිසියේම මතු මා දුටු කල ඔවුන් තිදෙනාම එක් පරසිට ගත්තෝය. අනෝරා වැස්සේ කෙතබරියන්ව පාවහන් යුගලත්පත් නොමැතිව සිටි මා දැකීමෙන් ඔවුන් විස්මයට පත් වී තිබුණි. මා දැකීමෙන් වැස්සද නොතකා දියණියන් දෙදෙනා මා වෙත දිවවිත් මාගේ දෑතේ එල්ලුනෝය. මාහට හැඳුම නවතා ගැනීමට නොහැකි විය. මා ඕන් දෙදෙනා වැළඳගෙන හැඬුවෙමි. මාගේ කඳුළු වැස්සේ සේදී ගලා යන්නට ඇත. නිර්මලා වික්ෂිප්තව සිටි තැනම ගල් ගැසී බලා සිටියා විනා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය. නිමේෂයකින් පියවිතත්වයට පැමිණි මා දියණියන්ට තවදුරටත් නොතුමි නිවස තුළට යන ලෙස අතින් සංඥා කළෙමි. ඔවුන් නැවතත් නිර්මලා අසලට ගියෝය. අනෝරා වැස්සේ තෙමෙමින් මිදුලේ සිට බලා සිටින මා දෙස ඔවුන් නිහඬව බලා සිටියෝය. නගරයේ පසුබට එන ගමන් විලදීගෙන කලිසම් සාක්කුවේ සඟවාගත් කෘමිනාශක බෝතලයේ තිබේදැයි අතගා බලා තිබෙන බවට සැකහැර දැනගත් මා වරුසාව මැදින් නැවතත් ආපසු හැරුණෙමි. එසේ ගමන් ඇරඹූ මා ආපසු හැරී නොබැලීමට වග බලා ගතිමි. සියල්ල හැරදා යාමට කාලය එළඹ ඇත. එය කිසිවෙකුට කරදරයක් නොවනසේ සිදු කර ගැනීමට සැලසුම් කරමින් ගමන් ඇරඹීමි. නිමක් නොමැතිව දෙනතින් ගලා කඳුළු වැසි දියෙන් සේදෙමින් තිබුණි.
නිවසේ ගේට්ටුව පසු කරත්ම යමෙක් මාගේ අතින් අල්ලා ගන්නවා දැනුනි. හෂාන් මා තිගැස්සී හැරී බැලුවමි. ඒ නිර්මලාය. අපි ගෙට යමු බබෝ. මම තරහ නෑවත් එක්ක. එතරම් තියුණු ආදරණීය වචන පෙළක් මෙවන් මොහොතක මාහට දරාගත නොහැකි විය. මා ඇගේ දෙපා මුල වැටී කෑගසා හැඬුවෙමි. අවත් එක්තරා කතාවක් ඒ විදිහට අවසන් වෙනවා. ඉතාමත් ආදරෙන් මතක් කරනවා. තවමත් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කළා මාත් එක දිගටම රැඳී සිටින්න කියලා.